රැජින අභිජනනයේදී අපිට කතා නොකරම බැරි ප්‍රධාන ටූල් එක තමා ග්‍රාෆ්ටින් ටූල් එක. ග්‍රාෆ්ටින් ටූල් වලදී මේ වගේ තනි යකඩ කූරක් හැටියට තියෙන ග්‍රාෆ්ටින් ටූල් ඔගොල්ලෝ දැකලා ඇති. ඒ වගේම මේ ප්ලාස්ටික් චයිනීස් ග්‍රාෆ්ටින් ටූල් එක තියෙනවා. ඒ යකට විවිධ ටූල් වර්ග තියෙනවා. මෙතනදී අපිට පහසුම යකඩ ග්‍රාෆ්ටින් ටූල් එකේදී අපිට කීටයා විතරයි සේක මැස්සන්ගේ කෝෂයෙන් ඉවත් කරගන්න පුළුවන්. නමුත් මේ රතු පාට චයිනීස් ග්‍රාෆ්ටින් ටූල් එකෙන් අපිට රාජ ජල්ලි සමග කීටය ඉවත් කරගන්න පුළුවන්. එතකොට තියෙන වාසිය තමා කීටයට වෙන රජින කෝෂකින් අමතර රාජ්‍ය ජල්ලි දීමට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම මෙතනදී කීටයත් සමගම රාජ්‍ය ජල්ලි ගන්න පුළුවන්. ඒ වගේම කීටයව රාජ්‍ය ජල්ලිත් සමග කෝෂයේ තැන්පත් කරන නිසා කීටය වේලෙන්නේ නැහැ. කීටයට අවශ්‍ය තෙතමනය හොඳින් පවත්වා ගන්න පුළුවන්. මොකද අර යකඩ ග්‍රාෆ්ටින් ටූල් එකෙන් දුන්නාම සමහර විට රස්නේ දවසක් නම් කීටයව වේලෙන්න බලනවා. ඒක නිසා ග්‍රාෆ්ටින් ටූල් එකක් ඔයගොල්ලෝ තෝරගනිද්දී මේ රතු පාට මිට තියෙන ප්ලාස්ටික් චයිනීස් ග්‍රාෆ්ටින් ටූල් එක තමා මම නිර්දේශ කරන්නේ. පෞද්ගලිකව මම හොඳ වැඩ කරන්න ලේසි. එතකොට මම පෙන්නන්නම් ග්‍රාෆ්ටින් ටූල් එකෙන් කොහොමද කීටෙක්ව සේවක කෝෂකින් දවසේ කීටෙක්ව ගන්න කියලා. මේ විදියට සියුම්ම කෝෂ තුලට ඇතුළත් කරලා වට භාගයක් නෙමෙයි චූට්ටක් ටූල් එක කරකවන්න ඕන. එතකොට රාජජල්ලිත් සමග කීටයව ඔගොල්ලන්ව මේ එළියට ගන්න පුළුවන්. මේ දේවල් කරන්න ඕන අඳුරු කාමරයක ඉදිරියේදී මම ඒක පෙන්නන්න. මේ වගේ අවුව තියෙන තැන්වල කරන්න එපා. එතකොට කීටය වේලෙනවා. ඊට පස්සේ මේ විදිහට රැජින කෝප්පය තුල මේ විදිහට පරිස්සමට තැන්පත් කරන්න. අපිට රාජජල්ලි ගැනීමට අවශ්‍ය නම් වෙනම රැජින කෝෂ නිෂ්පාදනයකින් අවශ්‍ය වෙන්නේ. ළඟ තියෙන කීටයකින් අපි කීටයක් රැජින කිරීමට බලාපොරොත්තු වෙන කීටයව ගන්නේ පිටපැත්තෙන්. නමුත් රාජජල්ලි ගැනීමට අවශ්‍ය නම් කීටයගේ ඇතුල් පැත්තෙන් ග්‍රාෆ්ටින් ටූල් එක ඇතුල් කරපුවාම කීටයව අනිත් පැත්තට හැරිලා අපිට රාජජල්ලි විතරක් ඉවත් කරගන්න පුළුවන්. එම නිසා රාජජල්ලි ගැනීමට අවශ්‍ය නම් වෙනම රැජින කෝෂ සෑදීමට අවශ්‍ය වෙන්නේ. ඉන්න කීටයන්ගෙන්ම රාජජල්ලි අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම සමහරලාට අපි පිටතින් දෙන රාජජල්ලි සේක මැස්සියෝ විසින් ඉවත් කරනවා. මොකද ඕගොල්ලන්ට පෙනෙයි දවසේ කීටයන්ගේ කෝෂ තුල තියෙන ඉතාම ලාපාට රාජජල්ලි. ඒක නිසා සමහර අවස්ථාවලදී අපි දෙන රාජජල්ලි ඔවුන් සේක මැස්සියන් ඉවත් කරලා ඒගොල්ලෝ නැවතත් ඒ කීටයට අවශ්‍ය වයසට ඒ අවශ්‍ය කරන රාජජල්ලි නැවත ලබා දෙනවා.